කොහොමද ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ඔන්න අද බලන්නේ ඔයාට රහසින් ආදරය කරන්නේ කවුද කියලා. ඔයාට කීප දෙනෙක් රහසින් ආදරය කරනවා වෙන්න පුළුවන්. ඒ අය අතරින් වැඩිපුරම ඔයාට ආදරය කරන කෙනා ගැන තමයි මේ රීඩින් එකෙන් කියවෙන්නේ. මං අදත් ෆයිල් 3ක් දාලා තියෙනවා. ඔයා කැමති ෆයිල් එකක් තෝරගන්න. වඩාත්ම හිත යන ෆයිල් එකේ ඔයාට ගැලපෙන ගොඩක් තොරතුරු ඇති කියලා මං හිතනවා. ඔන්න අපි බලමු මේ පින්තූරේ තෝරපු ඔයාගේ රීඩින් එක. මේ කෙනා බැලුවොත් එහෙම මෙයා මුදල් සම්බන්ධයෙන් වැඩි වියදම් කරන්න කැමති නැති කෙනෙක්, මුදල් ඉතුරු කරන්න බලන කෙනෙක්. ඒ වගේම තමයි මෙයා ගොඩක් වෙලාවට අතීත මතකයන් එක්ක ඉන්න කෙනෙක් කියලා පෙන්නනවා. මෙයා ටිකක් ඔයාට තේරුම් ගන්න අමාරු වෙයි. ඒ වගේම තමයි මෙයා බුද්ධියයි හදවතයි අතර තැන් දෙකක හිර වෙලා ඉන්නවා කියලා පෙන්නනවා. ඒ වගේම තමයි මෙයා ගොඩක් පාටිස් වලට යන්න කැමති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පාටිස් වලට යන්නම නෙමෙයි ගොඩක් සතුටුදායක දේවල් වලට මෙයා ආස කෙනෙක්. මෙයා ලේසියෙන් එයාගේ මතයක් වෙනස් කරන්න කැමති නැති කෙනෙක් තමයි. ඒ හින්දා මෙයාට පොඩ්ඩක් ලෝකෙත් එක්ක ටිකක් ගැටෙද්දි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මෙයාගේ පෙනුම බැලුවොත් එහෙම මෙයා ගොඩාක් ලස්සන කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය පෙනුමක් තියෙන කෙනෙක්. ඒ වගේම තමයි මෙයාගේ පොඩි වෙහෙසකාරී බවක් තියෙනවා මෝනේ. ඒ වගේම තමයි මෙයා හැම තිස්සෙම මොනවද වෙන්නේ කියලා පරිසරයේ ඒව ගැන හෙන අවධානයෙන් ඉන්න කෙනෙක් තමයි. මෙයාගේ අහිංසක පෙනුමක් තියෙනවා. ඒ ඇතුලෙන් හෙන කපටි පෙනුමක් තියෙනවා. මෙයාගේ පොඩි කපටි ගතියකුත් තියෙනවා. මෙයා ඇඳුම් අඳිද්දි වැඩිය කැපිලා පේන ඇඳුම් අඳින්න කැමති නෑ. ඒ වගේම තමයි මෙයා සාමාන්‍යයෙන් අඳින්න කැමති කළු, තද නිල් ඒ වගේ පාට. මෙයා ඕනම වෙලාවක ගමනක් යන්න ලෑස්තිලා වගේ තමයි ඇඳුම් ඇඳලා ඉන්නේ. මේ කෙනාට මාර විදියට තියුණු ඇස් දෙකක් තියෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ ඔයා ඒ කෙනා දිහා බලනවා කියලා. ඒ කෙනත් බැලුවොත් එහෙම ඔයා දිහා ඔයාට තේරෙයි මේ කෙනාගේ ඇස් දෙක නම් නිකන් මාර තියුණු ඇස් දෙකක් කියලා. මෙයා දැන් මොකක් හරි වැඩක් කරොත් එහෙම ඒ වැඩේ මෙයා හෙන ඕනෑකමකින් උනන්දුවකින් කරනවා කියලා අවට අයට පේනවා. මෙයා අනිත් අයත් එක්ක ලේසියෙන් යාළු වෙන කෙනෙක් නෙමෙයි. හැම යාළු වුණත් මෙයාගේ පෞද්ගලික විස්තර මෙයා පිටට දෙන්න වැඩිය කැමති නෑ. මෙයා එක තැන ඉන්න කෙනෙක් නෙමෙයි, තැනින් තැනට යන කෙනෙක්. ඒ වගේම තමයි මෙයා ඉක්මනට එයාගේ පෙනුම වෙනස් කරගන්න බලනවා. මෙයා පිරිසිදුවට පිළිවෙලට ඉන්න කෙනෙක්. ඒ වගේම තමයි මෙයා ලොකු ලස්සනක් තියෙන කෙනෙක් නොවුනට මෙයා දිහා දෙපාරක් හැරිලා බලන්න තරම් මෙයාගේ ආකර්ෂණීය ගතියක් නම් තියෙනවා. ඔයාලා දුර ගමනක් හරි විදේශගත වෙන්න හරි බලාපොරොත්තු වෙන් හිටියානම් ඒ වැඩේ සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ඔයා මොකක් හරි දෙයකට මහන්සි වෙලා වැඩ කරා නම් ඒකේ ජයග්‍රහණයක් පෙන්නනවා. ඒ වගේම තමයි ඔයාගේ වටෙන් ඔයාට එක එක විවේචන එන්න ඉඩ තියෙනවා. ඒ ගැන ඔයාලා වැඩිය හිතන්න එපා. ඔයාලට මහන්සි වෙලා ටිකක් වැඩ කරන්න වෙයි මේ දවස් ටිකේ. මං හිතනවා ඔයාලට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙන්න ඇති කියලා. ඔයාට මේ රීඩින් එක ඇකියුරේට් වුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න කියලා ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලා සිටිනවා. දෙවැනි පින්තූරේ තෝරපු ඔයාගේ රීඩින් එක තමයි මේ. මේ කෙනා ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න කැමති යාගේ දියුණුව වෙනුවෙන්. ඒ වගේම තමයි මිල මුදල් හොඳට පාලනය කරන්න දන්න හරි කරුණාවන්ත කෙනෙක්. මෙයා අනිත් අයට උදව් කරන්න ගොඩක් කැමතියි. ඒ වගේම තමා මෙයා පරණ යාළුවෝ වගේ එහෙම අමතක කරන කෙනෙක් නෙවෙයි. සොබා දහමට සත්තුන්ට එහෙම ආදරය කරන හරිම ආදරණීය කෙනෙක් මෙයා. මෙයාගේ ජීවිතේ කාලයකට කලින් ලොකු කඩාවැටීමක් වෙලා තියෙනවා.
මෙයා කියන්න තියෙන දෙයක් මූණට කියන කෙලින් කතා කරන මනුස්සයෙක්. මෙයාට වැරැද්දක් කරොත් එහෙම ඒ කෙනා මෙයාට කොච්චර සමීප වුණත් ඒ කෙනාව අත්අරින්න දෙපාරක් හිතන්නේ නෑ මෙයා. මෙයා අලුත් දේවල් හැමතිස්සෙම කරන්න කැමති කෙනෙකුත් නෙමේ. මෙයා ඔයාගේ අතීතයට සම්බන්ධ කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ආදරය කරපු නැත්නම් එයා ඔයාට ආදරය කරලා තියෙන එහෙම කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ කෙනාගේ පෙනුම බැලුවොත් මෙයා කාලෙකට කලින් පෙනුම වෙනස් කරගෙන තියෙනවා. සමහර විට බර අඩු කරගෙන වෙන්න පුළුවන්. සමහර විට මෙයාගේ හමේ පාට වෙනස් කරගෙන තියෙන්න පුළුවන්. මොකක් හරි මෙයාගේ පෙනුම වෙනසක් වෙලා තියෙනවා කියලා මට පෙන්නනවා. මෙයා සාමාන්‍යයෙන් ගොඩාක් මහතත් නැති ගොඩාක් කෙට්ටුත් නැති මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් තියෙන සාමාන්‍ය උසක් තියෙන කෙනෙක් තමයි. ගෑල් ළමෙක් වුණත් පිරිමි ළමෙක් වුණත්. මෙයාට ගැඹුරු ඇස් දෙකක් තියෙනවා. ඒ වගේම තමයි මෙයා හොඳට අත්දැකීම් තියනවා වගේ පෙනුමක් තියෙන කෙනෙක් තමයි මේ. තව මට කියන්න පුළුවන් මෙයා සාමාන්‍යයෙන් ගොඩාක් කැපී පේන්න ඇඳුම් ඇඳේ නැති වුණාට සාමාන්‍ය විදිහට ඇඳුම් අඳින්නේ. කියන්නේ ගොඩාක් වටින ඇඳුම් අඳිනවා නෙමෙයි. සාමාන්‍යයෙන් තැනට සුදුසු විදිහට ඇඳුම් අඳින කෙනෙක් තමයි මෙයා. මෙයා මෙයාගේ වයසට වඩා පරිණත පෙනුමක් තියෙන්න ඉඩ තියෙනවා. මෙයා හරි සුන්දර පෙනුමක් තියෙන කෙනෙක්. මෙයා සාමාන්‍යයෙන් ටිකක් වේගෙන් ඇවිදින කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මට මෙයා ගැන තව විශේෂ දෙයක් කියන්න ඕනේ. මෙයා ප්‍රේමයෙන් පෙරදිච්ච කෙනෙක් කියලත් මට හිතෙනවා. මෙයාගේ මූණේ සමහර වෙලාවට විතරක් වෙහෙසකාරී පෙනුමක් දක්නට ලැබෙන්න පුළුවන්. ළමයි ඔයාලට ඉදිරි කාලයේදී සමහර දේවල් අතාරින්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ ඉදිරි ඉලක්ක සාර්ථක වෙන්න පුළුවන්. මට හිතෙනවා මේ කෙනා ඔයාගේ ජීවිතයට આવොත් එහෙම ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ඉදිරි අනාගතයේදී ඔයාගේ විදේශගත වීමේ සිහිනයක් තියෙනවා නම් ඒක සාර්ථක වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම තමයි ඔයා හිතේ අමාරුවෙන් වුණත් ඔයාගේ ජීවිතේ අනවශ්‍ය දේවල් ඉවත් කරගන්න කියලා ඔයාට පණිවිඩයක් ලැබෙනවා විශ්වයෙන්. ඔයාගේ රීඩින් එක මෙතනින් ඉවරයි. මේ රීඩින් එක ඔයාට ගැලපුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා ඔයාගෙන් ගොඩාක් ආදරෙන් මං ඉල්ලා සිටිනවා. ඔයා තේරුවේ 3 වෙනි කාඩ් එක නම් මේ රීඩින් එක ඔයාට. මේ කෙනා හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන දෙන කෙනෙක්. මේ කෙනාව ලේසියෙන් කාටවත් රවට්ටන්න බෑ. කිසිම කෙනෙක්ට මෙයාගෙන් රවට්ටලා වාසි ගන්නත් බෑ. මෙයා ගොඩක් හුදකලාව ඉන්න කැමති කෙනෙක්. එයාගෙම ලෝකෙක මෙයාටම කියලා රහස් තියෙනවා හරියට. ඒ වගේම තමයි මෙයා ඒ උනාට පිටතට පෙන්නන්නේ මෙයා හෙන සමාජශීලී සමාජයත් එක්ක ගැවසෙන්න කැමති කෙනෙක් කියලා. මෙයාගේ චරිත ලක්ෂණ අඳුරගන්න එක ටිකක් අමාරු වැඩක්. මොකද කාටවත් ලේසියෙන් හිතා ගන්න බෑ මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා. මෙයාගේ සැඟවුණු ගතිගුණ තියෙනවා. මෙයා මෙයාගේ පවුල අයට හා ආදරය කරන අයට මූල්‍යමය වශයෙන් උපකාර කරන්න, එයාලව රැක බලා ගන්න ගොඩාක් කැමතියි. මෙයා මේ දවස්වල නම් ඉන්නේ එක තීරණයක් ගන්න බැරි මානසික තත්ත්වයක. මෙයා චුට්ටක් කපටි කෙනෙක් කියලාත් මට හිතෙනවා. මෙයා ගෑල් ළමෙක් වුණත් පිරිමි ළමෙක් වුණත් දීප්තිමත් හමක් තියෙන පුද්ගලයෙක්. ඒ වගේම තමයි වයසට වඩා වයස අඩු පෙනුමක් දක්නට ලැබෙනවා මෙයාගේ. මෙයා සාමාන්‍යයෙන් ගෑල් ළමෙක් නම් වැඩිය ගොඩාක් කොටට ඇඟ පේන විදිහට අඳින්නේ නැහැ. පිරිමි ළමයෙක් නම් මෙයා සාමාන්‍යයෙන් අනවශ්‍ය විච්චූරණ දේවල් කරන්නේ නැහැ. ටැටූ ගහන, කොණ්ඩේ පාට කරන වගේ දේවල් වලට මෙයා කැමති නැති කෙනෙක්. මෙයා වැඩිය කලබලකාරී කෙනෙක් නෙමෙයි. හරි සංසුන් විදියට ඉන්න කෙනෙක්. මෙයා පිරිමි ළමයෙක් නම් ටිකක් උස කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයා ගෑනු ළමයෙක් නම් සාමාන්‍යයෙන් හැඩ සිරුරක් තමයි මෙයාට තියෙන්නේ. මේ කෙනා හරිම පිරිසිදුයි, හරිම පිළිවෙලයි. මේ කෙනා
හරිම මිත්‍රශීලී කෙනෙක්. ඒ වුණාට අනවශ්‍ය විහිළු තහළු කරන කෙනෙක් නෙමෙයි මේ පුද්ගලයා. ඔයා මෙයාව කාලෙක ඉඳන් දන්නවා වෙන්න පුළුවන්. මෙයත් එක්ක ඔයාට සතුටුදායක මතකයන් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය දෙන්න අතර දෙන්නටම මාර විදියට ඔයාලා හිතන දේවල් දැනෙන්න පුළුවන්. එයාව මං කිව්වා ටිකක් තේරුම් ගන්න අමාරුයි කියලා. ඒත් මේ කෙනාව ඔයාට තේරුම් ගන්න පුළුවන් කියලා මං හිතනවා. ඒ වගේම තමයි ඔයා ජීවිතේ අලුතෙන් දේවල් ඉස්සරහට පටන් ගන්න ඉඩ තියෙනවා. ඔයා පදිංචිය වෙනස් වීමක් හරි විදේශගත වීමක් හරි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ වැඩේ ගැන ටිකක් තව අවධානය යොමු කරන්න. ඒ වැඩේ සාර්ථක වෙන ඉඩකඩ ගොඩක් වැඩියි. මට හිතෙනවා ඔයා ජීවිතේ සමබරතාවය ආරක්ෂා කරගෙන යන්න කැමති කෙනෙක් කියලා. දැන් ඔයා ජීවිතේ සමහර කැපකිරීම් කරලා ඒ වගේ ප්‍රතිඵල එනකම් බලන් ඉන්න කෙනෙක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. මට හිතෙනවා මේක බලන ඔයා ගොඩක් දේවල් ඉවසීමෙන් දරා ගන්න කෙනෙක් කියලා. ඕන දුකක් කරදරයක් ඉවසිලිවන්තව බාර ගන්න පුළුවන් කෙනෙක් තමයි ඔයා කියන්නේ. මං හිතනවා අද වීඩියෝ එක ඔයාට ගැලපෙන්න ඇති කියලා. ඔයා මගේ වීඩියෝ වලට කැමති නම් channel එක subscribe කරන්න කියලා මං ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලා සිටිනවා.